හරි මේ අපි එදා න්‍යාසවල අර මූලික ගුණාංග ටික ගැන කතා කරානේ. මොකද්ද පෙරළුම් න්‍යාසය ඊට පස්සේ න්‍යාසවල මේ අවයව කියන්නේ මොනවද ඊට පස්සේ න්‍යාස ගුණ කරන්නේ කොහොමද? ඔය කතා ටික අපි ගිය සතියේ කතා කරා. හරි. ඒතර මේ සතියේ එතනින් හරිය කරගෙන යන්න තියෙනවා. ඉස්ලාම පිළිගන්න තියෙනවා න්‍යාස සම්බන්ධ විඝටන ප්‍රමේයන් ටික. න්‍යාස සම්බන්ධ විඝටන ප්‍රමේයන්. හරි. මොනවා මේ න්‍යාස සම්බන්ධ විඝටන ප්‍රමේය? ළමයි දැන් විඝටන ප්‍රමේයන් කියලා කියන්නේ මොකද? න්‍යාස කියන ඒවා මම කිව්වේද? න්‍යාස කියන්නේ න්‍යාදේශ නොවනේ. හරිද? ඒ කියන්නේ ඒක ಗುಣ කරද්දී එහෙම නිකන් අර ಗುಣ කරන දෙන්න මත රඳාපවතින. එතකොට මුංගේ සුළු කිරීම කරද්දී අපි ස්පෙෂලි දැනගෙන ඉන්න ඕන කාරණා ටිකක් තියෙනවා. හරි? ඒතර ඔය කාරණා ටික තමයි මේ විඝටන ප්‍රමේයන් වලදී අපි කතා කරන්නේ. හරි? පළවෙනි එක තමයි හිතන්නකෝ A කියලා එකෙක් ඉන්නවා. හරි? මූ ධන තව B කියලා න්‍යාසයක් ඉන්නවා. මෙන්න මේක C ගෙන් මුණ වෙනවා. වරහන් C ගෙන් ගුණ වෙනවා. මේක මට සරලව ලියන්න පුළුවන් කොහොමද? AC ධන BC කියලා. මේක න්‍යාස වලට අවුලක් නැහැ. දැන් මේක ඉස්සරහින් ගුණ වෙලා තිබ්බොත් C. C ඉස්සරහින් ගුණ වෙලා. දැන් ඉන්නේ මේකම. දැන් ඉන්නේ මේක නෙමෙයි ඈ. ඇයි? C ගුණ වෙලා තියෙන ඉස්සරහින්. එහෙනම් CA ගුණිතය එනවා ඉස්සරලා. CA ගුණිතය ධන CB ගුණිතය වෙනම වෙනවා. ඔන්න ඔහමයි එන්නේ. හරි. ඊළඟට අපි හිතමුකෝ මේ සාධක දෙකක් විදිහට දිනනවා. A ධන B හරි C ධන D. මෙන්න මේක සුළු කරන්න. දැන් අපි දන්න කතාව තමයි වර්ග සමීකරණය සුළු කරද්දී මොකද වෙන්නේ? මේකයි ගුණ වෙනවා. මොහොම ගුණ වෙවි යනවා. හරි. එහෙනම් AC ගුණ වෙනවා. AD ගුණ වෙනවා. BC ගුණ වෙනවා. ආයේ BD ගුණ වෙනවා. ඔන්න ඔය පිළිවෙලට ඔක ගුණ වෙන්න ඕන. පැහැදිලි කතාව. ඊළඟට හිතන්න අපි A ධන B ගේ වර්ගය ගන්නවා. පූර්ණ වර්ගයක් ගන්නවා A ධන B. A වර්ගය ධන 2AB ධන B වර්ගය. මෙහෙම ලිව්වොත් වැරදි. පැහැදිලි කතාව මෙහෙම ලිව්වොත් වැරදි. එහෙනම් කොහොමද කියන්නේ? A වර්ගයක් එනවා. ඒක හරි. ඊළඟට AB කෙනෙක් එනවා. ඇයිද මෙහෙම හිතන්න කොහොමද නිකන් මේ පැත්තේ සරලව ලියලා ගන්න නම් මේකේ තේරුම A ධන B ගේ පූර්ණ වර්ගය කියන්නේ A ධන B ගුණ කිරීම A ධන B. එතකොට මේක ප්‍රසාරණය වෙන්නේ A වර්ගය. ඊළඟට මේක මුකින් ගුණ වෙනවා AB. ඊළඟට මේක මුකින් ගුණ වෙනවා. ඒ කියන්නේ BA. සාමාන්‍ය වීජී ගණිතයේ මෙන්න මේ දෙන්න මේකයි. මුන් දෙන්න මේක. හැබැයි න්‍යාසවලදී ඔය දෙන්න එක නෙමෙයි. එහෙනම් AB වෙනම එනවා. BA වෙනම එනවා. B වර්ගය වෙනම. පැහැදිලි කතාව. ඕක තමයි හතරවෙනි එක. තව එකක් තියෙනවා. A ධන I ගේ පූර්ණ වර්ගය. I කියන්නේ මොකක්ද? අර ඒකක න්‍යාසය. ඕක කොහොමද එන්නේ? A වර්ගයක් එනවා. ඊළඟට AI කෙනෙක් එනවා. IA කෙනෙක් එනවා. I වර්ගයක් එනවා. හරි. මෙන්න මේකේ මෙන්න මේ AI කිව්වා. හරි. IA කීවා. ඔය දෙකම සමාන වෙනවා. ඒක. ඒක කොහොමද එහෙම වෙන්නේ? මේ බලන්න. I කියන්නේ මොකද්ද ළමයි මෙන්න මේ න්‍යාසය නේද? දෙකේ දෙක න්‍යාසයක් එහෙම. ඔන්න ඕක තමයි I කියන්නේ. මම A කියලා න්‍යාසයක් ගන්නවා. හරි. මම A කියලා න්‍යාසයක් ගන්නවා. එක ඒකට නෙමෙයි මෙතන දාන දෙකක්. AI කිව්වත් IA කිව්වත් දෙකම ඒම තමයි. හරි. ඔන්න ඔහම ගන්නවා. හරි නේද මං කිව්වා අයියේ හරි. දැන් මේක මම මොකක් හරි න්‍යාසයෙන් ගුණ කරනවා 1 2
3 4. මෙන්න මේ දෙක ගුණ කරලා බලන්න. මේ දෙක ගුණ කරපුවම ඔයාලට එන්නේ ඒත් මෙන්න මේ උත්තරේම තමයි. හරි. ආපහු මේක මේකෙන් ගුණ කරලා බලන්න. ඒ එන්නේ මේ උත්තරේම තමයි. පැහැදිලිද කතාව? ඒ කියන්නේ මේ දෙකේ කිසි වෙනසක් නැහැ. ඒතකොට මේ ටික තමයි න්‍යාස සම්බන්ධ විඝටන ක්‍රමයන් කියලා අපි කියන්නේ. ඔය ටික ලියාගන්න. හරිනේ. වෙලාව ඇති කියලා හිතනවා. ඊළඟට තමයි මේ පාඩමේ තියෙන වැදගත්ම කෑල්ල අපි ඉගෙන ගන්න යන්නේ. ඒ ලෙවල් විභාගයට අවශ්‍ය වෙන කොටස. ඒ ලෙවල් විභාගයට අවශ්‍ය වෙන කොටස තමයි දැන් බලන්නේ. ප්‍රතිලෝම න්‍යාසය. ප්‍රතිලෝම න්‍යාසය. මේක තමයි අර මේ පාඩමේ තියෙන හොඳම තැන. හරි ප්‍රතිලෝම න්‍යාසය කියන කොටස. බලන්න. හිතන්න ළමයි A හා B කියලා සමචතුරස්‍ර න්‍යාස දෙකක් ඉන්නවා. සමචතුරස්‍ර න්‍යාස දෙකක් විතර. හරි. සමචතුරස්‍ර න්‍යාස දෙකක් විතර. හිතන්නකෝ
A ගුණ කිරීම B සමානයි I වෙනවා නම් A ගුණ කිරීම B සමානයි I වෙනවා නම් පැහැදිලි ඔන්න ඔය වගේ වෙලාවකදී හරි අපි කියනවා මෙන්න මේ B න්‍යාසය තමයි A ගේ ප්‍රතිලෝම න්‍යාසය කියලා පැහැදිලි ඒ කියන්නේ ඒ වතාවක් ඒ ප්‍රතිලෝමය අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕනේ I කියන න්‍යාසයට පැහැදිලිනේ මම මේ කියන කතාව ඒ වතාවක් ඒ ප්‍රතිලෝමය අනිවාර්යෙන් සමාන වෙන්න ඕනේ I කියන න්‍යාසයට එතකොට අපි දන්න කතාව තමයි A ගුණ කිරීම A ඉන්වර්ස් සමාන වෙනවා මේක ටිකක් විශේෂ න්‍යාසයක් ළමයි හරිද මේ න්‍යාසය ඇතුළතදී A ඉන්වර්ස් කින් ගුණ කරා A ඉන්වර්ස් A කින් ගුණ කරන්නේ ඔය ඕන එක I ට සමානයි පැහැදිලි කතාව ඔය ඕන එක I ට සමානයි ඔන්න ඕක තමයි ප්‍රතිලෝම න්‍යාසය කියලා කියන්නේ හිතාගන්නකෝ ඊළඟට බලමු කොහොමද මේ ප්‍රතිලෝම න්‍යාසය හොයාගන්නේ කියලා එතන මොකක් හරි න්‍යාසය ප්‍රතිලෝම න්‍යාසය හොයාගන්නේ කොහොමද කියලා බලමු හරි ඊළඟට ගමු කොහොමද මේ ප්‍රතිලෝම න්‍යාසය කියන්නේ මොකක් හරි අපි දන්න න්‍යාසයක් ප්‍රතිලෝම න්‍යාසය අපි හොයාගන්නේ කියන කතාව. අපි දන්න න්‍යාසයක ප්‍රතිලෝම න්‍යාසය හොයාගන්න විදිය. පැහැදිලි? මේක මේ A level සීමාවට ඉගෙන ගන්න තියෙන දෙවන ගණයේ ප්‍රතිලෝම න්‍යාසය විතරයි. හරි? දෙවන ගණයේ ප්‍රතිලෝම න්‍යාසය. දෙවනි ගණයේ ප්‍රතිලෝම න්‍යාසය. හරි? තුන්වෙනි ගණයේ හතරවෙනි ගණයේ ඉගෙන ගන්න ඕන නම් කැම්පස් එන්න වෙනවා. කැම්පස් ආපුවම ඉගෙන ගන්න. දැන් බලන්න. දෙවන ගණයේ ප්‍රතිලෝම න්‍යාසයක් වගේ මම ගන්නම් A කියලා න්‍යාසයක් තියෙනවා. මු ඇවිල්ලා simple A B C D. මුගේ ප්‍රතිලෝමය එන්නේ මෙහෙමයි ළමයි. හරි? මුගේ ප්‍රතිලෝමය එන්නේ මෙහෙමයි. හරි? ඉස්සරලාම එනවා එක යට කෑල්ලක්. මේක මේ නියත කෑල්ල. හරි නියත පදයක්. එක යට මෙන්න මේ දෙන්න ಗುಣ කරලා මේ දෙන්න ಗುಣ කරලා. ඒ කියන්නේ ප්‍රධාන විකර්ණය ಗುಣ කරනවා. හරි? ප්‍රධාන විකර්ණය ಗುಣ කරනවා. ඒකෙන් අඩු කරනවා අනිත් විකර්ණය ಗುಣ කරලා. C D C D කිව්වොත් එකයි B C කිව්වොත් එකයි මොකද මේක මේ. මේක ඇතුලේ තියෙන ඒවා නිකන් මිලක් ගන්න ඒවා නේ. ඇතුලේ තියෙන නිකන් මිලක් ගන්න එහෙම කෝකුණ කරලා ප්‍රශ්නයක් නැහැ ඒවා. හරි? ඊළඟට තමයි න්‍යාසය. ඊළඟට තමයි න්‍යාසය. ඔය න්‍යාසය හැදෙන්නේ ළමයි. මෙන්න මෙහෙම. මෙන්න මුන් දෙන්න මාරු වෙනවා. ප්‍රධාන විකර්ණය මුන් දෙන්න මාරු වෙනවා. D මෙතෙන්ට එනවා A මෙතෙන්ට එනවා. ඊළඟට මුන් දෙන්න මාරු වෙන්නේ නැහැ. හරි? CD මාරු වෙන්නේ නැහැ. උන් දෙන්නගේ ලකුණ විතරක් මාරු වෙනවා. ඍණ CD වෙනවා. පැහැදිලි කතාව. මොකද්ද මේ බලන්න? ප්‍රධාන විකර්ණය උන් දෙන්න ಗುಣ වෙලා ඒකෙන් අඩු කරනවා අනිත් විකර්ණය උන් දෙන්නවා. හරි? එක යට කියලා ඒ සංඛ්‍යාව වෙනවා. මේක නිකන් නියත පදයක්. න්‍යාසෙදි වෙන්නේ ප්‍රධාන විකර්ණය දෙන්න මාරු වෙනවා. හැබැයි අනිත් විකර්ණය දෙන්නගේ ලකුණ මාරු වෙනවා. පැහැදිලි කතාව. ඔන්න ඔක මතක තියාගන්න ඕන. ඔන්න ඔහොමයි. දෙවනි ගණයේ
හදාගන්නකො. හරි. ඊළඟට දෙයක් ඉගෙන ගන්න තියෙනවා අපිට. හරි. න්‍යාසයක නිශ්චායකය කියලා. න්‍යාසයක නිශ්චායක මම දෙන්නේ. න්‍යාසයක නිශ්චායකය. හරි. එතකොට ළමයි මෙන්න මේ ඒ න්‍යාසයේ නිශ්චායකය කියන්නේ මොකක්ද? ඒහි නිශ්චායකය. හරි. නිශ්චායකය කියලා කියන්නේ ඒකේ මෙන්න මේ කෑල්ල. හරි. මෙන්න මේ කෑල්ල. ඔකට අපි කියන්නේ dit A කියලා. හරි. ඉංග්‍රීසියෙන් කියන්නේ determinant කියලා. ඒක. determinant of a matrix කියලා කියන්නේ. ඒතකොට dit A කියලා තමයි කියන්නේ. determinant. මොකද්ද determinant කියන්නේ? මෙන්න මේ තියෙන යට කෑල්ල විතරක් ගන්න. හරි. කියන්නේ මේ දෙක ගුණ කරා අඩු කරනවා මේ දෙකේ ගුණිතය. හරි. ඒකේ මාපාංගය කියලා උඩට කියන්නේ න්‍යාසයක මාපාංගය වගේ තමයි මේ නිශ්චයකය කියන්නේ. පැහැදිලි කතාව? එතකොට මේ න්‍යාසෙම අපි ගමු. AD ඍණ BC. ඔන්න ඕක තමයි. ඒ න්‍යාසයේ නිශ්චයකය කියලා අපි හඳුන්වන්නේ. හරි. එතකොට ළමයි මේ මෙන්න මේකේ පොඩි වැදගත් කාරණා ටිකක් තියෙනවා. හරි. මේකේ පොඩි වැදගත් කාරණා ටිකක් තියෙනවා. මොනවද? මොකක් හරි න්‍යාසයකට හරි මොකක් හරි න්‍යාසයකට නිශ්චායකයක් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. උගේ ප්‍රතිලෝම න්‍යාසයක් පවතින්න නම්. මොකක්ද ඒ කියන්නේ? මොකක්ද ඒ කියන්නේ? බැරි වෙලා හරි හිතන්නකො ළමයි මෙහෙම. මෙන්න මේ න්‍යාසයේ හරි මෙන්න මේ න්‍යාසයේ ඩිටර්මිනන්ට් එක බිඳුව. හරි. dit A බිඳුව. මොකද වෙන්නේ? මෙන්න මේ පදේ හදාගන්න බෑ නේද? ලියුණා. හරි. මේ න්‍යාසයේ ඩිටර්මිනන්ට් එක බිඳුව වුණොත් මෙන්න මේ පදය අර්ථ නොදැක්කිනවා. ඒ කියන්නේ මේ එකයට බිඳුව කැලලක් කියනවා. එක බිඳුවෙන් බෙදුවම අපිට උත්තරයක් ගන්න බෑ. ඒ කියන්නේ ඒ වෙලාවට මෙන්න මේ න්‍යාසයේ ප්‍රතිලෝමයක් පවතින්නේ නෑ. නෑ නෙමෙයි පවතින විදිහක් නෑ. තේරෙනවනේ කතාව? ඩිටර්මිනන්ට් එක බිඳුවක් නම් අන්න ඒ වෙලාවට මොන න්‍යාසයක ප්‍රතිලෝමයක් පවතින විදිහක් නෑ.
මෙන්න මේ වගේ වෙලාවට ප්‍රතිලෝමයක් නොපවති. හරි. මෙන්න මේ න්‍යාස වලට අපි නමක් දෙනවා ළමයි. මේ වගේ න්‍යාස වල අපි කියනවා හරි අපූර්ව න්‍යාස. අපූර්ව න්‍යාස. ඉංග්‍රීසියෙන් කියනවා සිංගියුලර් නේ. මොකද ඊට බා. ඔව් සිංගියුලර් මැට්‍රික්ස්. සිංගියුලර් මැට්‍රික්ස්. හරි. ඊළඟට හිතන්නකො ඩිටර්මිනන්ට් එක බිඳුව නෙමෙයි. ඩිටර්මිනන්ට් එක අසමානයි බිඳුව. මේ වෙලාවට මොකද වෙන්නේ? ඩිටර්මිනන්ට් එක බිඳුව නමන ඕනෑම සංඛ්‍යාවක් වෙලා තියෙනවා. එහෙනම් අනිවාර්යෙන්ම මුට මොකද වෙන්නේ? ප්‍රතිලෝමයක් පවතිනවා. පැහැදිලි කතා? ප්‍රතිලෝමයක් පවතිනවා. මෙන්න මේ වගේ වෙලාවට ප්‍රතිලෝමයක් පවති. අන්න ඔය වගේ න්‍යාස වලට අපි කියනවා අනපූර්ව න්‍යාස. අනපූර්ව න්‍යාස. පැහැදිලි කතා? දාගන්න ඕක. මේක ලියාගෙන අපේ ටිකට් එකේ 64 වෙනි ගානයි 65 වෙනි ගානයි හදන්න බෑ. 64 වෙනි ගානයි 65 වෙනි ගානයි. ගණන් දෙක තමයි. සරල ගණන් දෙකක්ද මේ මොකද්ද? මේ ප්‍රතිලෝමනයේ ආංශය හොයන ගානක් තියෙනවා. හැට හතර මං කියලා දෙන්නම්. 65 ඔයාලා තනියෙන්. හරි. මොකද්ද 64 කියන්නේ?
න්‍යාසයක් තියෙනවා A කියලා. හරි. මේ න්‍යාසය ඇවිල්ලා 1 ඍණ 2 3 1. එහෙනම් A ඉන්වර්ස් න්‍යාසය තමයි හොයන්න තියෙන්නේ. ගහන කලින් වෙන කියන්නත් තියෙන්නේ. කොහොමද A ඉන්වර්ස් න්‍යාසය හොයන්නේ? ඉස්සෙල්ලා මෙනවා 1 යට මේ දෙක ගුණ කරලා අඩු කරනවා මේ දෙකේ ගුණිතේ. ඈ මේ දෙක ගුණ කරපුවම 2යි. මේ දෙකේ ගුණිතේ ඍණ 6යි. දෙකෙන් සෝරි දෙක නෙමෙයි මේ දෙක ගුණිතේ 1යි. මේ දෙක ගුණිතේ ඍණ 6යි. එකෙන් ඍණ 6ක් අඩු කරනවා. ඒ කියන්නේ 7යි. දැන් මුන් දෙන මාරු කරනවා. මුන් දෙන්නේ මාරු නම් තවුලන්නේ එකමනේ. මුන් දෙන්නගේ ලකුණ මාරු කරනවා. ඔන්න ඔහමයි 64 හදන්නේ. 64යි 65යි ගණන් දෙක හදලා ටියුබ් එකේ යනවා පස්වෙනි පිටුවේ තියෙනවා. හරි. පස්වෙනි පිටුවේ තියෙනවා 2021 A level ගන්න. 2021 A level ගන්න. ඕක හදමු බලන්න. 2021 A level ගන්න. 2021 A level ගන්න. හරි. බලමු 2021 ගාන හදන්නේ කොහොමද කියලා. මම ළඟ තියෙනවා A න්‍යාසය. හරි. මේක ඇවිල්ලා A බිංදුව 3 බිංදුව A1 ඔන්න ඔය ටික
ඊළඟට B න්‍යාසය A 1 1 1 ඔන්න ඔය ටික. දැන් මේක අපෙන් අහනවා හරි අපෙන් අහනවා C සමානයි AB T ගේ ට්‍රාන්ස්ෆෝර්ම් එක නම් T ගේ පෙරළුම් න්‍යාසය නම් C ස්ටෝයා A අසමානයි බිඳුව සඳහා C ඉන්වර්ස් පවතින බව පෙන්වන්න. හරි. එහෙනම් ඉස්සෙල්ලාම අපි හොයාගන්න ඕන B ගේ පෙරළුම් න්‍යාසනේ. B ගේ පෙරළුම් න්‍යාසය කියන්නේ මොකද්ද? තීර පේලිගෙනවා, පේලි තීර වෙනවා. එහෙනම් A 1 1 1.1 ඔන්න කතාව. දැන් C න්‍යාසය කොහොමද කරන්නේ? C න්‍යාසය. C න්‍යාසය හොයන්න නම් AB දෙන ගුණ කරන්න වෙනවා. A බිඳුව 3 බිඳුව A1 මේක ඇවිල්ලා 2 3 න්‍යාසයක් මේ ගුණ කරන්න ඕනේ 1 බිඳුව 1 1 මේක ඇවිල්ලා 3 2 න්‍යාසයක් මේකයි සමානයි අවුලක් නැහැ ගුණ කරයි එන්න ඕනේ එහෙනම් 2 2 න්‍යාසයක් ඒකත් අපිට පැහැදිලි දැන් එහෙනම් සුළු කරලා බලමු දැන් සුළු කරලා බලමු C න්‍යාසය සමාන වෙනවා හරි කොහොමද දැන් මතකයිද කියමු මේ ටික ගිහලා මුංගෙන් ගුණ වෙනවා 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 එහෙනම් A වර්ගයක් එනවා ඉස්සරලා ධන බිඳුවක් එන්නේ ඒක ලියන්නේ නැහැ මම ධන 3ක් එනවා ඕක තමයි පළවෙනි පද ඊළඟට බිඳුව තවක් A බිඳුවයි A වතාවක් එක A එක්වරක් එක එකයි ඔන්න පද දෙකක් හරි ඉතුරු දෙක A වතාවක් එක A තුන් වතාවක් 3 3යි A ධන 3 බිඳුව තවක් එක බිඳුවයි A වතාවක් බිඳුව එක්වරක් එක එකයි ඔන්න අපේ න්‍යාසය ඔන්න C න්‍යාසය දැන් අහන්නේ මොකද්ද A අසමානයි බිඳුව සඳහා C ඉන්වර්ස් පවතින බව පෙන්වන්න. A අසමානයි බිඳුව සඳහා C ඉන්වර්ස් පවතින බව. මතකද කියලා දුන්නා. C ඉන්වර්ස් පවතින නම් අනිවාර්යෙන් C ගේ ඩිටර්මිනන්ට් එක. එහෙම නැත්නම් C ගේ නිශ්චායකය බිඳුවට අසමාන වෙන්න ඕන. බිඳුවට සමාන වුණොත් මේක පවතින්නේ නැහැ. පවතින විදියක් නැහැ. එහෙනම් කොහොමද පෙන්වන්නේ? C ගේ නිශ්චායකය හොයන්න ඕන. C ගේ නිශ්චායකය කොහොමද දෙන්නේ බලන්න. මේ දෙක ගුණ කර අඩු කරනවා මේ දෙක ගුණ කරනවා. හරි. A වර්ගය ධන 3 ඍණ A ධන 1 A ධන 3 හරි. පොඩ්ඩක් සුළු කරන්න. A වර්ගය ධන 3 ඍණ A වර්ගය 3යි 4යි දන්නවනේ. ධන 3. දැන් මොකද වෙන්නේ? මේ වර්ගෙට මේ වර්ග කැපේ. මේකට මේක කැපේ. 4යි A කියලා සුළු කරලා හරියන්නේ මම හිතනවා හරි කියලා. එහෙනම් මොකද වෙන්නේ? A අසමානයි බිඳුව නිසා මම ලියගේ 4යි A අසමානයි බිඳුව. එම නිසා dit C අසමානයි බිඳුව එම නිසා C ඉන්වර්ස් පවති. ඔන්න කතන්දර. ඔන්න ඔහම ලියන්න. හරි. ඔන්න ඔහම ලියන්න. තව කැලක් තියෙනවා ගාන විතර මගේ ඉවරයි. C ඉන්වර්ස් ගුණ කිරීම 1 2 න්‍යාසය සමානයි
8න් 1යි 9 බෙදීම ඍණ 11 නම් අපිට කියනවා a සමානයි 2 බව පෙන්වන්න. හරි. දැන් බලන්න කොහොමද ගන්න කියලා. a සමානයි 2 කියලා කොහොමද දෙන්නද? එහෙනම් c ඉන්වර්ස් හොයා ගන්න ඕනේ. මට c ආව මේ තමයි c. දැන් මේකේ නිශ්චයක මම දන්නවා. 1යට 4යි a. අවුලක් නැහැ. දැන් c න්‍යාසෙ c ගේ ඉන්වර්ස් එක කොහොමද හොයන්නේ? මුන් දෙන්න මාරු වෙනවා මුන් දෙන්න ඍණ වෙනවා. එහෙනම් මෙතන 1 වෙනවා. මෙතන a වර්ගය ධන 3 වෙනවා. මෙතන ඍණ a ඍණ 1 වෙනවා. මෙතන ඍණ a ඍණ 3 වෙනවා. ඔන්න ඔහම වෙනවා. හරි. දැන් මේක සමාන වෙනවලු. අනේ මේක තව ගුණ වෙන්න ඕන. හරි. 1 2 න්‍යාසෙ. චුටිල්ලෙන්. දැන් 9 ඍණ 11. හරි. මෙතන මීටක් නෑ. මොකක්ද දෙකයි පද දෙකක් තියෙන්නේ. අන්න ඔහම. හරි. දැන් ඉතින් මේක සුළු කරන්න ඕනද? හරි. බලන්න සුළු කරලා. මට මේ 4ට මේ 8 කපලා 2ක් කරයි මෙතන. දැන් මොකද කරන්නේ? දැන් මට පුළුවන් මෙන්න මේ දෙන ගුණ කරන්න. මේ න්‍යාස දෙක ගුණ කරන්න හැකියි. ඇයි මේක ඇවිල්ලා 2 1 න්‍යාසය. සෝරි 2 2 න්‍යාසය මේක 2 1 න්‍යාසය. දෙක දෙක සමානයි 2 1 එකක් එයි. එහෙනම් මේක මේකෙන් ගුණ කරනවා. එතකොට එන්නේ එක් කරක 1යි ඍණ 2යි ඍණ 6යි. මේක මේකෙන් ගුණ කරනවා. ඍණ a ඍණ 1 ධන 2යි a වර්ගය ධන 6. ඔන්න න්‍යාස. එළිය තව 1 යට a කෙනෙක් ඉන්නවා. සමානයි භාගයයි 9 ඍණ 11. ඔන්න ඔහොම න්‍යාසයක් තමයි එන්නේ. දැන් මොකද කරන්නේ? අපි දන්නවා සමාන න්‍යාසවල අන්‍යෝන්‍ය අවයව සමාන කර හැකියි. අන්‍යෝන්‍ය අවයව මොකද ඒ කියන්නේ මම දන්නේ නැහැ. අර කියන්නේ මේ අවයව සමාන කර හැකියි. එහෙම කියලා මේකයි මේකයි සමාන කරන්නේ මම අඳුරි. හරිද? එහෙම සමාන කරන්න විදියක් නැහැ. එහෙනම් මුන් ටික සුළු කරලා සමාන කරගන්න වෙනවා. හරිද? එහෙනම් මේ උඩ පදේ ගත්තාම මට ලිය හැකියි. 1 ඍණ 2යි a ඍණ 6 බෙදීම a සමානයි 9 බෙදීම 2ට. හරි 9 බෙදීම 2ට. ඔක හරස් ගුණ කරලා සුළු කරන්න උත්තරයක් එයි ඔයාලට. අය ඔක්කොම ඒකේ පදන් තියෙන්නේ. a සමානයි 2ක් කියලා. ඔක සුළු කරාම a සමානයි 2ක් කියලා. පැහැදිලි කතාව. ඊළඟට a සඳහා මෙමගේ සහිතව dc ඍණ ct කියන්නේ c ට්‍රාන්ස්පෝස් එක වතාවක් c සමානයි. අට ගුණ කිරීම i වන පරිදි d න්‍යාසය සොයන්න. මේ i යනු දෙක ගන්න හරි. තව කියන්න තියෙනවා. මම වෙලාවන්න දුන්නේ මකානික මම හිතනවා හදාගන්න නැති කියලා. මේ දැන් මේකේ මොකද්ද කියන්නේ බලන්න. BC ඍණ CTC සමානයි 8යි i. දැන් මේක මේ අපි හිතනවා වගේ සාමාන්‍ය සමීකරණයක් නෙමෙයි. හරි. එහෙමයි කියන්නේ නිකන් අර සාමාන්‍ය කියලා මේක සුළු කරන් යන්න බෑ. එහෙනම් කොහොමද මේක සුළු කරන්නේ? මොන මගුල කරන්න කලින් මම C මොකද්ද කියලා බලන්න. හරි. දැන් C මට හෙව්ව හැකියි මම දන්නවනේ මේ A කියන්නේ මොකද්ද කියලා. 1යට 8යි. හරි. කොයි බං C න්‍යාසෙද? C න්‍යාසේ මම මකලා. මොකද කරන්නේ? තමන්නේ. A වර්ගය කියන්නේ 4යි 4යි 1යි 7යි. මෙතන 1යි.
2යි 1යි 3යි නෑ මෙතෙන්ට එන්නේ 3 මෙතෙන්ට එනවා නෑ ඒක මාරු වෙන්නේ නෑ මම මාරු කරාද ම්, ම්, ම්. නෑනේ හැම මේක 3යි මේක එතකොට 5යි නේ ඔන්න 5යි දැන් මම මේකේ DC මේක හොයාගන්න නම් හරි මම D ව උක්ත කරගන්න ඕන මම කොහොමද මේ D ව උක්ත කරන්නේ මේ ධනරිනත් එක්ක අවුලක් නැහැ න්යාස කියලා හරිද ධනරින තිබ්බා කියලා අවුලක් නැහැ අපිට ධනරිනත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් න්යාසවල එහෙනම් ධනරිනත් එක්ක කොහොමද සෙල්ලම් කරන්නේ මම මේක ඇල්ලම ධන කරලා එහා පැත්තට ගෙනියනවා එතකොට මම ලියකි DC සමානයි 8යි I ධන CTC දැන් මොකද කරන්නේ මට මුන් එක මෙහෙම වැඩක් කරන්න මට එක්කෝ පුළුවන් මුට ඉස්සරහින් ගුණ කරන්න නැත්නම් මට පුළුවන් මුට පිටිපස්සෙන් ගුණ කරන්න දෙකෙන් එකයි කරන්න පුළුවන් එක්කෝ ඉස්සරහින් ගුණ කරන්න නැත්නම් පිටිපස්සෙන් ගුණ කරන්න හැබැයි ගුණ කරන එක හැම වෙලේම හැම එකකටම එකම විදිහට කරන්න මේකට ඉස්සරහින් ගුණ කරනවා නම් මුටත් ඉස්සරහින් ගුණ කරන්න අනිත් එකට ඉස්සරහින් ගුණ කරන්න පස්සෙන් ගුණ කරනවා නම් පස්සෙන් ගුණ කරන් යනවා ඔය ගුණ කරන විදිහත් එක්ක එන උත්තරේ වෙනස් වෙනවා එහෙනම් මට පේනවා මේකේ හරි දැන් මේ ගාන හදන්න මේ පාර හොයාගන්න ඉතින් මම කියන්නේ මට දැන් පේනවා මට මේකේ D උක්ත කරගන්නත් ඕන. හැබැයි මට මේ D ව තනි කරගන්න විදියක් එකපාර පේන්නෙත් නැහැ. එහෙනම් මම මොකද්ද ගන්න ස්ටෙප් එක? මට පේනවා D එක C ඉන්නවා. D එක C ඉන්නේ. මේ C කෙනා අයින් කරගත්තොත් මට D ව විතරක් තනියෙන් තියාගන්න පුළුවන්. හරි. C කෙනා අයින් කරගත්තොත් D ව විතරක් තනියෙන් තියාගන්න පුළුවන්. කොහොමද C අයින් කරන්නේ? C ව බෙදනවා වගේ ඒවා මේ න්‍යාසවල අපිට කරන්න බැහැ. කරන්න පුළුවන් එකම දේ තමයි මොකක් හරි එකෙන් ಗುಣ කරන් යන්නේ. ඉතින් බලන්න ළමයි මට පුළුවන් මේ C ව උගේම ප්‍රතිලෝමයෙන් ಗುಣ කරන්න. නිකන් හිතන්න මෙහෙම. මම කලින් කිව්ව මතකද? A කියන එක උගේම ප්‍රතිලෝමයෙන් ಗುಣ කරපුවාම උත්තරේ I වෙනවා. එහෙනම් C කියන එක උගේම ප්‍රතිලෝමයෙන් ಗುಣ කරපුවාම උත්තරේ මොකක් වෙනවද? I වෙනවා. එහෙනම් අවුලක් නැහැ. ඊළඟ කතාව මම දන්නවා මොකෙක් හරි එකෙක් I ගෙන් ಗುಣ කරපුවාම මොකද වෙන්නේ? ඌ එම න්‍යාසෙම එනවා. එම න්‍යාසෙම වෙනවා. එහෙනම් බලන්න ළමයි මම මේකට කරන වැඩේ හැ. මෙන්න මේ DC කියන එක මම පිටිපස්සෙන් C ඉන්වර්ස් ගෙන් ගුණ කරනවා. එතකොට හැම එකම පිටිපස්සෙන් C ඉන්වර්ස් ගෙන් ගුණ කරන් යන්න වෙනවා. CT C C ඉන්වර්ස්. දැන් බලන්න. මෙන්න මේක I වෙනවා. හරි. DI. මූට මුකුත් වෙන්නේ නැහැ 8යි IC ඉන්වර්ස් කියලා මම ලියන්න. හරි. මූටත් මුකුත් වෙන්නේ නැහැ කියලා ලියන්න බෑනේ මේ CC ඉන්වර්ස්. ඒකත් I වෙනවනේ. එහෙනම් CT I වෙනවා. මම දන්නවා ඕනෑම න්‍යාසයක් උගේ I න්‍යාසයෙන් ගුණ කරපුවම මොකද වෙන්නේ? මේ ලෝකේ තියෙන ඕනෑම න්‍යාසයක් උගේ I න්‍යාසයෙන් ගුණ කරපුවම එම න්‍යාසෙම අපිට හම්බෙනවා. එහෙනම් කිසි කතාවක් නැහැ. මේකෙන් මට ආයි D හම්බ වෙනවා. මේකෙන් මට ආයි කෙලින්ම 8යි C ඉන්වර්ස් හම්බ. මේකෙන් මට කෙලින්ම ආයි C ඉන්වර්ස් හම්බ. දැන් මේ ගාන හදන්න ඉවරයි. ගාන හදලා ඉවරයි. දෙකේම C ඉන්වර්ස් නෙමෙයි නේද C තියෙන්නේ. හදලා ඉවරක් නැහැ චුට්ටක් තියෙනවා. දැන් හදන්න. 8 ගුණ කරනවා එකයට 8 වතාවක් C ඉන්වර්සෙන් යන නරක. ඒ කියන්නේ මේ C ඉන්වර්ස් නෙමෙයි මේ. මේ ඇවිල්ලා C බං හරිද? මේ ඇවිල්ලා C ඉන්වර්ස් වෙන්නේ එකයට 8යි. මේ දෙක මාරු වෙනවා 1 7 මේ දෙක ඍණ වෙනවා. ඍණ 3 ඍණ 5. ඔන්න C ඉන්වර්ස්. දාන CT මේක තීර පෙළි මාරු වෙනවා 7 5 3 1. දැන් මේ අරට මේ අර කපලා යනවා. 1යි 7යි 8යි ඍණ 5යි දාන 3යි ඍණ 2යි ඍණ 3යි 5යි ඍණ නෙමෙයි දාන 2යි 7යි 1යි 8යි. ඔන්න මෙන්න D න්‍යාස. ගාන හදලා ඉවරයි. ගාන හදලා ඉවරයි. ඔන්න ඔහමයි න්‍යාස ගානක් සරලව විසඳන්නේ. ඔහොම හදන්න 2020 ගාන.
2020 ගානක් හදන්න. පොඩි වෙලාවක් කරන් උත්සාහයක් දෙන්න මම. 2020.
හරි මේ බලමු 2020 ගානව හොදා ගන්න කියලා. දාස් 20 ගාන මොකක්ද කියන්නේ? හරි 2020 ගාන හරි 2020 ගාන මොකක්ද කියන්නේ? A කියලා න්‍යාසයක් තියෙනවා, B කියලා න්‍යාසයක් තියෙනවා, C කියලා න්‍යාසයක් තියෙනවා. හරි අපිට කියනවා A ගේ ට්‍රාන්ස්ෆෝර්ම් එක B ඍණ I සමානයි C බව පෙන්වන්න. හරි මම ලියනම් A න්‍යාසය තමයි A ධන 1 බිංදුව 1 1 බිංදුව 1 ඔන්න ඔය සෙට් එක තියෙන්නේ. හරි B න්‍යාසය තියෙනවා 1 බිංදුව බිංදුව 1 A2 C සමානයි A1 A2 ඔන්න ඔය තියෙන්නේ. දැන් බලන්න මේක කියන්නේ A ගේ ට්‍රාන්ස්ෆෝර්ම් එක B ඍණ I සමානයි C බව. දැන් මේක ආනේ අපි දන්නවා මොකද්ද? ට්‍රාන්ස්පෝස් එක ගන්නවා කියන්නේ මොකද්ද? පෙරළුම් න්‍යාසය ගන්නවා කියන එක නේ. පෙරළුම් න්‍යාසය ගන්නවා කියලා කියන්න බයි මේ මෙන්න මේ න්‍යාසයේ තීර තියෙනවනේ. හරි මේ තියෙන තීර. මේ තියෙන පේලි. ඔන්න ඔය තීර ටික පේලි කරලා ලියනවා. පේලි ටික තීර කරලා ලියනවා. පැහැදිලි කතාව? තීර ටික පේලි කරලා ලියනවා, පේලි ටික තීර කරලා ලියනවා. එහෙනම් මට ලියකි මේකේ. තීර පේලි මාරු කරලා AT කියලා කියන්නේ A ධන 1 බිංදුව 1 1 බිංදුව 1 හරිද? B න්‍යාසය ඇවිල්ලා මෙන්න මේක. 1 බිංදුව බිංදුව 1 A2 ඍණ I කියන්නේ මොකද්ද? මේක I කියන්නේ මම හිතන්නේ මේ දීලත් ඇති. ඔව් මේ I යන දෙවෙනි ගණයේ ඒකක න්‍යාසය. දෙවෙනි ගණයේ ඒකක න්‍යාසය කියන්නේ මොකද්ද? 1 1 තියෙනවා බිංදුව බිංදුව තියෙනවා මේකේ ගණේ දෙකේ දෙක හරි. ඒතකොට මේ වගේ න්‍යාසයක සමචතුර න්‍යාසයක විකර්ණයේ විතරක් එක තියෙන එක තමයි මොකක්ද කියන්නේ? I න්‍යාසය. හරි මේක සමානයි C කියලා පෙන්වන්න කියලා කියන්නේ. හරි හදාගෙන යන්න. දැන් මේ න්‍යාසය මට පේනවා මේක තියෙන්නේ දෙකේ තුනේ න්‍යාසය මේක තියෙන්නේ තුන දෙක න්‍යාසය. මෙන්න මේ දෙන්න සමානයි. එහෙනම් මට මේ දෙන්න ಗುಣ කරන්න පුළුවන්. ಗುಣ කරාම එන්නේ මේක ಗುಣ කිරීම මේක. ඒ කියන්නේ දෙකේ දෙකේ න්‍යාසය. දැන් ಗುಣ කරමු. මේක මේකෙන් ಗುಣ කරා මේක මේකෙන් ಗುಣ කරා. ආයි මේක මේකෙන් ಗುಣ කරා මේක මේකෙන් ಗುಣ කරා. ඔච්චරනේ. එහෙනම් මේක මේකෙන් ಗುಣ කරමු ඉස්සල්ලා. A ධන 1 එකෙන් ಗುಣ කරනවා. A ධන 1 එක්වරක් බිංදුව බිංදුවයි බිංදුවරක් ඒ බිංදුවයි අවුලක් නැහැ. මේක මේකෙන් ಗುಣ කරන්නේ. බිංදුවරක් එක බිංදුවයි එක්වරක් බිංදුව බිංදුවයි A එකෙන් ಗುಣ කරපුවම A එනවා. හරි. අපි දන්නවා මේ ටික මේක මේකෙන් ಗುಣ කරලා එකතු කරනවා මේක මේකෙන් ಗುಣ කරලා එකතු කරනවා මේක මේකෙන් ಗುಣ කරලා එකතු කරනවා. ඉතින් මෙතන පදේ හදන්නේ. ඊළඟ පදේ හදන්නේ මේක මේකෙන් ಗುಣ කරලා මේක මේකෙන් ಗುಣ කරලා මේක මේකෙන් ಗುಣ කරලා එකතු කරනවා. හරි. දැන් A ධන 1 බිංදුවෙන් ಗುಣ කරනවා. බිංදුවයි. එක එකෙන් ಗುಣ කරනවා බිංදුව දෙකෙන් ಗುಣ කරන බිංදුවයි එක එකෙන් ಗುಣ කරන එක විතරයි ඉන්නේ. ඒක නෝ මෙතෙන්. ඊළඟට බිංදුව ඔහොයි. බිංදුව බිංදුවෙන් ಗುಣ කරනවා ඒ බිංදුව එක එකෙන් ಗುಣ කරන එකයි එක්වරක් දෙක දෙකයි එක ධන දෙක තුනක් එනවා. ඔන්න මේකේ ගුණිතය එනවා. ඍණ I න්‍යාසය. දැන් මේකේ මොකද වෙන්නේ? A ධන 1 ඍණ 1. එහෙනම් උත්තරේ A කියලා එනවා. එකෙන් බිංදුවක් අඩු කරපුවම 1යි. ඒකෙන් බිංදුවක් අඩු කරපුවම A ආයි. තුනෙන් එකක් අඩු කරපුවම 2යි. මෙන්න ඇවිල්ලා තියෙනවා අපිට මොකද්ද? C න්‍යාසය. ඔන්න එහෙනම් පළවෙනි කෑල්ල අපි හදලා ඉවරයි. හරි. දැන් යන දෙවෙනි කෑල්ලට. මොකක්ද දෙවෙනි කෑල්ල කියන්නේ බලන්න. C ඉන්වර්ස් පවතින්නේ A සමානයි බිංදුවම නම් පමණක් බවද පෙන්වන්න. හරි. C ඉන්වර්ස්. අපි දන්නවා මොකද්ද වෙන්න ඕන C ඉන්වර්ස් පවතින්න නම්. C ඉන්වර්ස් පැවතීමට නම් determinant of C ඒ කියන්නේ C ගේ නිශ්චායකය
අසමානයි බිඳුව වෙන්න ඕන. C ගේ නිශ්චයක කියන්නේ මොකද්ද? C ඉන්වර්ස් ගද්දි හරි. උගේ අර මේ මූ ගුණ කරනවා මුගෙන් ඊට පස්සේ අඩු කරනවා මූ ගුණ කරනවා මුගෙන්. ඔක තමයි නිශ්චයක කියලා කියන්නේ. හරිද? එහෙනම් මට C ගේ නිශ්චයකය හොයන්න පුළුවන්. මේක ගුණ කරා මුගෙන් 2A. මේක ගුණ කරා මුගෙන් ඍණ A. සමානයි A. උන නිශ්චයකයේ A කියනවා මම. දැන් මෙයාලා කියනවා නිශ්චයකය තියෙන්නේ හරි නිශ්චයක තියන්නේ මෙයාලා අහන්නේ මොකද්ද? C ඉන්වර්ස් තියෙන්න නම් මොකක් වෙන්න ඕන කියලා පෙන්වන්න කියන්නේ. ඒ බිඳුවට අසමාන වෙන්න ඕන කියලා පෙන්වන්නලු. හරිද බං ඉතින්? C ඉන්වර්ස් තියෙන්න නම් C ගේ නිශ්චයකයේ පවතින්න ඕන. හරි? C ගේ නිශ්චයකයේ බිඳුවක් වෙන්න බෑ. එහෙනම් C ගේ නිශ්චයකයේ කෙලින්ම සමාන වෙලා තියෙනවා A ට. හරිද? C ගේ නිශ්චයකයේ කෙලින්ම සමාන වෙලා තියෙනවා A ට. එහෙනම් මේ A කියන එක බිඳුව වුණොත් ඩිටර්මිනන්ට් C කියන එක අනිවාර්යෙන් බිඳුව වෙනවනේ. එහෙනම් අනිවාර්යෙන්ම මේක බිඳුව වෙන්න විදියක් ඇත්තේම නැහැ. මේක බිඳුව නෙමෙයි නම් විතරයි මූ පවතින්නේ. එහෙනම් මට කෙලින්ම ලිය හැකියි. එම නිසා A අසමානයි බිඳුව විය යුතුයි. ඔන්න කතාව. හරි. දැන් ඊළඟට කියනවා දැන් A සමානයි 1යි ගන්න. C ඉන්වර්ස් ලියා දක්වන්න. හරි. මෙන්න C න්‍යාසය. දෙවනි ගණයේ ඕනෑම න්‍යාසයක ඉන්වර්ස් එක ලියන්න මෙන්න මෙහෙමයි. C ඉන්වර්ස් සමාන වෙනවා 1 යට මුන් දෙන්නාගේ ගුණිතය 2A ඍණ මුන් දෙන්නාගේ ගුණිතය A මේක තමයි නිශ්චයකය කියන්නේ. මේක තමයි නිශ්චයකය කියන්නේ. හරි. න්‍යාසය ඇතුලේ එන්නේ මේ වගේ එකක්. මුන් දෙන්න මාරු වෙනවා මේ. මුන් දෙන්න මාරු වෙනවා. 2A වෙනවා. මුන් දෙන්න ලකුණ මාරු කර ගන්නවා. ඍණ A ඍණ එක ඔන්න ඔහමයි ඉන්වර්ස් එක ලියන්නේ. හරි. මේ වගේ සුරු කරගයි මට. 1 යට A 2 ඍණ 1 ඍණ A A අපිට කියනවා A කියන එක සමානයි 1ලු. A සමානයි 1 විට A සමානයි 1 විට මොකද වෙන්නේ? මේකත් එකයි. මේක ඍණ 1යි. මේක 1යි. එහෙනම් මට කෙලින්ම ලිය හැකි C ඉන්වර්ස් සමානයි කිසි කතාවක් නැහැ. 2 ඍණ 1 ආය ඍණ 1 ආය 1. ඔන්න C ඉන්වර්ස් උත් හෙව්වා. තේරෙනවනේ කතාව? තේරෙනවද? දැන් CPC සමානයි 2i ධන C වන පරිදි P න්‍යාසය සොයන්න දැන් තමයි වැඩේ. හරි මේ පැත්ත ලියා ගන්නකො මේ සෙට් එක. පොඩි වෙලාවක් දෙන්න මම මකන්න. හරිනේ වෙලාවට මේ සෙට් එක ලියා ගන්න. දැන් අපිට කියනවා CPC සමානයි 2i ධන C. CPC සමානයි 2i ධන C ලු. මේක වන පරිදි P න්‍යාසය හොයන්නලු. හරි? P හොයන්නලු. අපි කලිනුත් ගලුවා මොනවද තියරම් ටික. මේ සාමාන්‍ය මේ A level ගානේ මේ අන්තිම කෑල්ල පාවිච්චි කරන්න ඉන්නේ අර එකම වගේ සෙට් එකක්. හරිද? එකම වගේ තියරි සෙට් එකක් තමයි පාවිච්චි කරන්න ඉන්නේ. එකක් තමයි A ගුණ කිරීම A ඉන්වර්ස් සමානයි I කියන එක. හරි? I කියන එක I න්‍යාස දන්නවද? I න්‍යාස කියන්නේ මොකක්ද මෙන්න මෙහෙම එක 1.1 දෙවෙනි ගණන් එහා එන්නේ නැහැ A level සීමාව. හරි? ඔය ඉන්වර්ස් වෙන එක දෙවෙනි ගණන් එහා එන්නේ නැහැ. ඊළඟට මේ කතාව වෙනවා. ආයේ ඕනෑම න්‍යාසයක් උගේ I ගෙන් ගුණ කරපුවාම එම න්‍යාසෙම ලැබෙනවා කියන එක. ඔන්න ඔය කාරණා දෙක තමයි දැනගන්න ඕනේ. සහ මේ න්‍යාස කියන ඒවා ගුණ කරද්දී අර සාමාන්‍ය සංඛ්‍යා වගේ බෑ. A ගුණ කිරීම B කියන්නේ එකක් B ගුණ කිරීම A කියන්නේ තවත් එකක් කියන එක මතක තියෙන්න ඕන. ඔච්චරයි මතක තියෙන්න ඕන. දැන් බලන්න මේ ගාන. හරි සරල. දැන් මට පුළුවන් මේ ගාන හදද්දී P ව උක්ත කරගන්න. කොහොමද P ව උක්ත කරගන්නේ?
දැන් මෙහෙම තිබ්බා කියලා මේ CPC තියෙන්නේ. මේ C වර්ගය කියලා හැම ලියන්න බෑ. හරි. මේක වෙනම පදයක්. CPC කියන එකක් CCP කියන එකක් එතන මේක වෙනස්. මේකෙන් ගුණ කරනවා මෙහෙම කියන්නේ. මේක හැදලා තියෙන C ගුණ කරනවා P ගෙන් ඊට පස්සේ A න එක ආයි C ගෙන් ගුණ කරනවා. තේරෙනවද ඒක තමයි. දැන් අපි P න්‍යාසය හොයන්න ඕනේ. කොහොමද P න්‍යාසය හොයන්නේ? මම මූට ගුණ කරන් යනවා හැම එකකටම ඉස්තරේ. මගේ අරමුණ තමයි මේ ඉස්තරෙන් ගුණ කරන එකේ මේ C වයින් කරගන්න එක සහ මේ C ට මොකක් හරි කරගන්න එක. දැන් මම ඉස්සරහින් ගුණ කරන් යනවා. C ඉන්වර්ස් එක. CPC සමානයි දෙක අවුලක් නෑ දෙක සාමාන්‍ය කියලා. C ඉන්වර්ස් I ධන C ඉන්වර්ස් C කොහොමද කියන්නේ? මේකේ අවුලක් නෑ. හරි මේකත් මේ කියන්නේ A ඉන්වර්ස් කින් ගුණ කරත් A ඉන්වර්ස් A කින් ගුණ කරත් දෙකම සමානයි I ට තමයි. හරි මේක අවුලක් නෑ. මේක මාරුණා කියලා අවුලක් නෑ. I ට සමාන වෙනවා කියලා. එහෙනම් මේක I වෙනවා. IPC සමානයි මේ මං කිව්වා මේ I මොකක් හරි න්‍යාසයෙන් ගුණ කරාම ආයෙත් එම න්‍යාසෙ වෙනවා. එහෙනම් මෙතන එන්නේ 2යි C ඉන්වර්ස් ධන C ඉන්වර්ස් C ඒකත් I. දැන් මේ IP අවුලක් නෑ. ඒක P ම තමයි. IPC කියලා දෙන්න ඒක අවුල නෑ. PC ම තමයි. දැන් මම මේක පිටිපස්සෙන් C ඉන්වර්ස් කින් ගුණ කරගන්නවා. PCC ඉන්වර්ස් සමානයි 2යි C ඉන්වර්ස් IC ඉන්වර්ස් ධන IC ඉන්වර්ස් IC ඉන්වර්ස්. එහෙනම් මේකත් I වෙනවා. PI P ම තමයි. ඔන්න P යුක්ත වෙනවා. P සමානයි 2යි C ඉන්වර්ස් ගේ වර්ගය කිව්වොත් කවන්නේ C ඉන්වර්ස් ගේ වර්ගය කියන්නේ C ඉන්වර්ස් වතාවක් C ඉන්වර්ස් ධන ආය C ඉන්වර්ස් කෙනෙක් වෙනවා. දැන් ඉතින් මේකේ ඕනනම් මේ C ඉන්වර්ස් එකක් එළියට අරගෙන I එකක් දාලා හදා ගන්න පුළුවන්. නැත්නම් ඉතින් මේ දෙන්න උණ කරලා මේකට එකතු කරන්න පුළුවන්. ඉතින් ඔගේ කොහොම කරත් එකයි. මොකද ඒ කියන්නේ මෙතන I එකක් අරගෙන මේ දෙක එකතු කරලා ආය ඒත් එන්නේ ඒ නිහසෙම වගේ එකක්. එතකොට ඒක ගුණ කරන්න වෙනවා. හරිද? එහෙම නැතුව කරත් ප්‍රශ්නයක් නැහැ. මම මේ සාමාන්‍ය විදිහට ගුණ කරන් යන්නේ. 2යි C ඉන්වර්ස් කියන මොකද දාන් අරක 2 ඍණ 1 ඍණ 1 1 ආය C ඉන්වර්ස් 2 ඍණ 1 ඍණ 1 1 ධන C ඉන්වර්ස් 2 ඍණ 1 ඍණ 1 1 ඔන්න ඔය ටික. හරි. දැන් ඉතින් සරල වැඩක් තියෙන ගුණ කරගෙන යන්න තියෙන්නේ. මේ බලන්න. මෙහෙම ගුණ වෙන්නේ නේ. දෙවරක් 2 4යි ඍණ 1 ඍණ 1යි 2යි. එහෙනම් 6යි. ආයේ මේකයි ගුණ වෙනවා. ඍණ 1 වරක් ධන 2 ඍණ 2යි. ඍණ 1 වරක් ඍණ 1 sorry ඍණ 1 වරක් ධන 2 ඍණ 2යි. ඍණ 1 වරක් ඍණ 1 ඒ ඍණ 1යි. ඍණ 2යි ඍණ 1යි කියන්නේ ඍණ 3යි. මේකයි ගුණ වෙනවා. දෙවරක් ඍණ 1 ඍණ 2යි ඒත් ඍණ 3ම තමයි. මේකයි ගුණ වෙනවා. ඍණ 1යි ඍණ 1යි ධන 1යි 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 2යි. ඉස්තරහා දෙක තියෙනවා. ධන 2 ඍණ 1 ඍණ 1 1. දැන් බලන්න මේකේ. හරි. මේක මොකද වෙන්නේ? මේක දෙකෙන් ගුණ කරන්නේ නියතෙන් ගුණ කරන්නේ අවුලක් නැහැ නේ 12 ඍණ 6 ඍණ 6 4 ධන 2 ඍණ 1 ඍණ 1 1. දැන් අවුලක් නැහැ. 12යි 2යි 14යි ඍණ 6යි ඍණ 1යි ඍණ 7යි ඍණ 6යි ඍණ 1යි ඍණ 7යි 4යි 1යි 5යි. ඔන්න අපේ P න්‍යාසය ඇවිල්ලා තියෙනවා. ඔන්න අපේ P න්‍යාසය ඇවිල්ලා තියෙනවා. හරි. ඊළඟට අපි තව එක ගානක් හදලා ඉස්සරහා කොටසට යමු. 2019 ගණන් කොහොමද හදන්නේ? 2019 ගණන් ගන්න. 2019 ගාන.
අනේ මේක හදාගන්න 2019 ඕනේ. අපි ඉස්සරහ තියර කැලලට. නැත්නම් වෙලා යනවා. හරි. ලියාගන්නකො ප්‍රතිලෝම න්‍යාස සම්බන්ධ ගුණාංග. ප්‍රතිලෝම න්‍යාස සම්බන්ධ ගුණාංග. ප්‍රතිලෝම න්‍යාස සම්බන්ධ ගුණාංග. හරි. පළවෙනි එක තමයි හරි. හිතන්නකො ලැම්ඩා කියලා එකෙක් ಗುಣ කරලා ඉන්නවා ඒකින්. මෙන්න මේකේ ප්‍රතිලෝමය ගන්න වෙනවා. ඕක සමාන වෙන්නේ හරි. 1යට ලැම්ඩා A ඉන්වර්ස්ඩ්. පැහැදිලි කතාව. ලැම්ඩා කියලා මොකක් හරි නියතයක් ඒකින් ಗುಣ වෙලා ඒ සමස්තකේ ප්‍රතිලෝමය ගන්න වෙනවා නම් ඒක සමාන වෙන්නේ 1යට ලැම්ඩා කියන එකේ A ඉන්වර්ස්ඩ්. ඊළඟට ඔයගෙම තියෙනවා. හරි. A ගුණ කිරීම B කියන සමස්තකයේ ඉන්වර්ස් එක. ඕක සමාන වෙනවා B ඉන්වර්ස් ගුණ කිරීම A ඉන්වර්ස්ට. පැහැදිලි කතාව. B ඉන්වර්ස් ගුණ කිරීම A ඉන්වර්ස්. ඊළඟට මේක හිතන්න මෙහෙම එකක්. හරි. මේක සාමාන්‍යයෙන් ගොඩක් පාවිච්චි කරන්න එකක්. A ගේ පෙරළුම් න්‍යාසයේ ඉන්වර්ස් එක ගන්න තියෙනවා. ඕක සමාන වෙනවලු ළමයි A ගේ ප්‍රතිලෝමයේ පෙරළුම් න්‍යාසය. ඒ කියන්නේ ඔය දෙක මාරු කරන්න පුළුවන් කියන එක මේක ටිකක් වැදගත්.
මේ ටිකක් වැදගත්. ඒන් ගොඩක් ගණන් වල මේක පාවිච්චි කරනවා. එහෙනම් මේ කාරණා ටිකත් ඔළුවේ තියාගෙන එන්නකො 2010 17 මම 2017 ගාන 2017 හරි මේ ඊළඟට ගන්න 2017 ගන්න මේ ටිකත් හිතේ තියාගෙන 2017 ගන්න තමයි ගන්න A සමානයි 2 A 3 ඍණ 1 4 ඍණ 1 B සමානයි 1 1
ඍණ 1 B A බිංදුව. අපෙන් අහනවා P කියලා හිතන්නේ. P සමානයි 4 1 2 B. දැන් මොකක්ද අහන්නේ? AB ගේ A වතාවක් B ගේ පෙරළුණු න්‍යාසය T බව දී ඇත. මේ BT මගින් B න්‍යාසය පෙරළුම දැක්වේ A සමාන බින්දා වෙනවා. එහෙනම් ඉතින් AB T සමානයි P නම් ඉතින් ඕක හොයලා ඒව සුළු කරන්න පුළුවන් නේ. ඒවයි දිව හොයා ගන්න පුළුවන් කොහොමද ගන්න? A න්‍යාසය ගන්න 2 A 3 ඍණ 1 4 ඍණ 1 හරි මේකෙන්නේ B ගේ පෙරළුමනේ. එහෙනම් 1 ඍණ 1 A 1 B බිංදුව සමානයි P කියන්නේ 4 1 2 බිංදුව. දැන් මේක ගුණ කරන්න. මේ ටික මේ ටිකෙන් ගුණ කරනවා. හරි. මේ ටික මේ ටිකෙන් ගුණ කරනවා. දෙක එකෙන් ගුණ කරනවා. දෙක ධන. ඒ ඍණ එකෙන් ගුණ කරනවා. ඒ කියන්නේ ඍණ A ධන 3යි. මේ ටික මේකෙන් ගුණ කරන්න ඍණ 1 යතාවක් 1යි ඍණ 1යි හරි. ඍණ 4යි ඍණ 1යි. මේ ටික මේ ටිකෙන් ගුණ කරමු දෙවරක් එක 2යි AB තුන්වර බිඳුව බිඳුව. ඍණ 1කින් ගුණ කරාම ඍණ 1යි 4 B 4යි B බිඳුවයි. හරි. සමානයි. 1 2 බිඳුව. අපි දන්නවා න්‍යාස දෙක අන්‍යෝන්‍ය අවයව ඒ කියන්නේ අනුරූප අවයව අනිවාර්යෙන් සමාන වෙන්න ඕනේ. එහෙනම් මෙන්න මේක සමාන වුණා මුට මේක සමාන වුණා මුට මේක සමාන වුණා මුට මේක සමාන වුණා මුට. මට ඉතින් ඔය ඔක්කොම සමාන කරගෙන ඉන්න ඕනේ නෑ. මට ඕනේ මොකද්ද? AB හොයාගන්න. අනුරූප අවයව සලකා. මේක මට ලේසි කියලා හිතනවා නිකන් මේක මේකට සමාන කරලා මේක මේකට සමාන කරලා ලේසි කියලා හිතනවා. හරි. එහෙනම් මම මෙතන දාන්න ඍණ 5 ඍණ A සමානයි මේකට. හරි දෙක. එහෙනම් A සමානයි කියලා එනවා. කොහෙද වැරදි? මේකයි ඍණ 1යි ඍණ 4යි ඍණ A. හරි නේද? මොකක්ද වැරදුනේ? දෙක සමාන කරාම 2යි 2යි දැන 2යි හරි උඩ දෙක සමාන කරපුවාම A. ඒත් බයි යට දෙක සමාන කරපුවාම එන්න බෑ. එහෙම නැත්නම් AB වැරදින්නේ. නෝ. ඕ ටියුට් එකේ ටයිපින් මිස්ටේක් එකක් මම හිතන්නේ. මෙන්න මෙතන 4ක් නෙවෙයි මෙතන B එන්න ඕනේ. හොඳ. ඒකයි මේ මේකෙන් ගන්න කෑලි දෙක වැරදුනේ. මෙතන B එක. එතකොට හරියයි. මෙතන B මෙතන B. නෑ එතන B. මෙන්න මෙතන B නම්. කොහොමද මේක B? මේකයි
ඍණ b එන්නේ නැහැ. මේක එනවා එතකොට ඍණ 1යි ධන b වර්ගය. හතරක් නේ. ඒතකොට උඩ දෙක සමාන කරන ලීස්. මේක ඈ උඩ දෙක සමාන කරමු. හරි. උඩ දෙක සමාන කරපුවම එයි 2 ධන 2යි a සමානයි 4යි එකක්. අනික ගත්ත හැකි 2 ධන ab සමානයි 1යි. හරි. එහෙනම් මේ දෙක මේ පැත්තට කියන ඍණ දෙකක් කරනවා. ඒතකොට a සමාන 1යි කියලා නම් මේක කෙලින්ම. හරි. b සමානයි මේකේ. a එක ආදේශ කරන්න. දෙක මේ පැත්තට දාන්න ඍණ එකක්. b සමානයි ඍණ එකක් කියලා එනවා. අන්න ඔහොම එනවා. හරි. එතකොට හරි. හරිනේ. ඊළඟට a හා b සඳහන් විභාගයන් සහිතව BAT වන්න. ABT කියන එකයි BAT කියන එකයි දෙකක්. හරි. එහෙනම් කොහොමද වෙන්නේ? B එනවා මෙහෙම එකක්. එක ඍණ එක 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 ඍණ එක බිංදුව. හරි. ඒකේ පෙරළුම් න්‍යාසය කියන්නේ මෙන්න මෙහෙම එකක්. නේ? උඩ එනවා 2 1 3 ඍණ එක B එන්නේ එතකොට ඍණ එකනේ. ඍණ එක ආය ඍණ එක. ඔන්න ඔක හොයන්න ගියා. හරි. දැන් මම මේක ඇවිල්ලා 2 3 න්‍යාසය. මේක ඇවිල්ලා 3 2 න්‍යාසය. මුන් දෙන්න සමාන හින්දා මට ಗುಣ කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. එන්නේ මුන් දෙන්නාගේ ගණේ එක. එහෙනම් ಗುಣ කරමු. පළවෙනි තේමනේ හරි අවරන්න. මේක මේකෙන් ಗುಣ කරන්නේ. එක් වරක් දෙක දෙකයි. ඍණ එක් වරක් එක ඍණ එකයි. එක් වරක් 3 ධන 3. මේක මේකෙන් ಗುಣ කරනවා. එක් වරක් දෙක දෙකයි. ඍණ එක් වරක් ඍණ එකයි බිඳුවයි. මේක මේකෙන් ಗುಣ කරන්න. එක් වරක් ඍණ එක ඍණ එකයි. ඍණ එක් වරක් ඍණ එක ධන එකයි. එක් වරක් ඍණ එක ආය ඍණ එකයි. මේක මේකෙන් ಗುಣ කරන්න. එක් වරක් ඍණ එක ඍණ එකයි. ඍණ එක් වරක් ඍණ එක ආය ධන එකයි බිඳුවයි. මෙන්න න්‍යාසෙ. දැන් සුළු කරන්න. 2 3 5 එකක් 4යි. මෙතන ඍණ මේ ඍණ එක දෙන එක කියලා ඍණ එකක් එනවා. මෙතන 1යි. මෙතන බිඳුවයි. මොන න්‍යාසය. දැන් අපිට කියනවා P ඉන්වර්ස් දෙයා දක්වා ඒ භාවිතයෙන් මෙන්න මේක වන පරිදි Q න්‍යාසය සොයන්න හරි. මෙතෙන් තරම් හදුවා. ලියාගත්ත ඇති කියලා හිතනවා නේ. දැන් ගන්න P න්‍යාසය. P ඉන්වර්ස් කොහමද වෙන්නේ? මෙන්න P. මේ දෙක ಗುಣ කරා අඩු කරනවා මේ දෙකේ ගුණිතේ. ඒක එක යට දානවා. ඒ කියන්නේ මේ ඉස්සෙල්ලාම දාන පදේ නිශ්චයයි. 4 ඍණ මේ දෙක ගුණිතේ 2යි. මේ දෙක මාරු වෙනවා. බිංදුව 4 වෙනවා. මුන් දෙන්නගේ ලකුණ මාරු වෙනවා. ඍණ 2 ඍණ 1යි. දැන් භාගයේ බිංදුව ඍණ 1 ඍණ 2 4. ඔන්න ඔහම එනවා. හරි ඔක තමයි ඉන්නේ. ඒ භාවිතයෙන් මේක භාවිතා කරලා කියනවා PQ සමානයි P වර්ගය ධන 2යි I. වන පරිදි Q න්‍යාසය සොයන්නේ මේ I වුණු එක් ගණන දෙකක් විතර ඒක න්‍යාසෙලු. හරි ඒක අපි දැන් දැන් මම Q උක්ත කරගන්න ඕනේ. සරල වැඩක් කරන්න තියෙන්නේ. සරල වැඩක් කරන්න තියෙන්නේ. කොහොමද මේ Q උක්ත කරගන්නේ? මම ඉස්සරහින් P ඉන්වර්ස් ගේ ගුණ කරන් යනවා මේක. මේක P ඉන්වර්ස් ගුණ කරනවා මේක P ඉන්වර්ස් ගුණ කරනවා. මේක P ඉන්වර්ස් ගුණ කරනවා. ඉස්සරහ පැත්තෙන් කරන් යනවා. එතකොට මේ P අයින් වෙලා යනවානේ. එහෙනම් P ඉන්වර්ස් PQ P ඉන්වර්ස් මම මේක ලේසියට P වතාවක් P කියලා ලියා ගන්නවා. දාන 2යි PI. මේක I වෙනවා. I Q කින් ගුණ කරත් ඒත් Qමයි එන්නේ. මේක I වෙනවා. I P කින් ගුණ කරපුවම Pමයි එන්නේ. ධන 2යි P. 2 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 P.
P දැන් 2යි P කියන්නේ කෙලින්ම 3යි. හරි. කීයද උත්තරේ? Q සමානයි 3යි P. P කියන්නේ මේක. ඉතින් ගුණ කරන්න. 12 3 6 ඔන්න පිළිතුර. 3යි P නෙමෙයිද? හරි ඉතින් මෙතන චූටි වැරද්දක් වෙලා. මෙතන මේ ඔක්කොම P ඉන්වර්ස් ගැන ගුණ කරන් ඉන්නවනේ මේක 2යි P වෙන්නේ නැහැ එතකොට. මේක P ඉන්වර්ස් වෙන්නේ. මේක P ඉන්වර්ස්. ඒක මෙහෙම කියන්නේ. එතකොට මොකද වෙන්නේ? Q සමානයි P එනවා 4 1 2 බිංදුව ධන. ඕන බලා ගන්න 2යි P ඉන්වර්ස්. අවුලක් නැහැ නේද? ඒක ඕන කිරීම P ඉන්වර්ස් නේ. P ඉන්වර්ස් කීයද? මේක භාගයයි බිංදුව ඍණ 1 ඍණ 2 ධන 4. ඔන්න ඔහොම එන්නේ. මේකට මේක කපලා යනවා. 4 බිංදුව බිංදුව 4. මොනවද වෙන්නේ? හරි. ඔච්චරයි. කවුද ඉන්නේ මල්ලි වතුරයි මේ